hello good afternoon මගේ රත්තරන් යාළුවනේ හදිස්සියව ගන්න වීඩියෝ එකක් අපි ෆොටෝ ෂූට් එකට යන්න දන්නේ සිතුම් ඉන්නා සිතුම් එක්ක තමයි යන්නේ අපි දැන් යනවා කලාවට බුල්නාවෙන් ඉන්නවා කපල් එකක් ගන්න බර්ත්ඩේ ෂූට් එකකට යන්නේ අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා ඔන්නම ඉතින් අපි ඊට පස්සේ බයික් එක නැගලා සිතුමයි යන්න පටන් ගත්තා ඔය තියෙන්නේ ඇදගල බුල්නාව පාර ඇදගලින් බුල්නාවට ගිහිල්ලා බුල්නාවෙන් ගල්නාවට ගිහින් තමයි කලාවට යන්නේ ඔය තියෙන කලාවෙන් එන කලා ඔය දැස දවස් වලට හොඳටම ඔය පාර ගන්න දැන් නැති වෙන යට වෙනවා උතරින් මේ වංගුවෙන් ඉස්සරහට යනකොට අපේ පරණ යාළුවෙක් ඉන්නවා මලිත් කියලා එයාලා ගෙවල් තියෙනවා එයාලා ගෙවල් එම හොඳටම යට වෙනවා ඔමු අපි ඉස්සරහට ගියා මේ පාර මාර ලස්සනයි අර පාර දෙපැත්තේ ගස් පාර මැදට නැමිලා මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ ඒ විදිහින් ඉතින් ඒ පාර ගිහින් බලන්න ඕනේ අපි බලමු මොකද වෙන්නේ කියලා මම ටිකක් අඩුවෙන් අද ගියවන්නම් මේ පාර මාර ලස්සනයි ඔයාලම පොඩ්ඩක් බලන්න කොහොමද ලස්සන කියලා කමෙන්ට් එකක් දාන්න හැමෝම යාළුවනේ අපි දැන් කලාව ළඟ ඉන්නේ. කලාවයි බලලුවයි දෙක එකට තියෙනවා කියලා. අර තියෙන්නේ වැඩි විස්තර ඔය පාර දිග ගල් නෑ පාස් කරලා ඇවිල්ලා උතන තියෙනවා පොඩි කන්දක් වගේ. ඒ කන්දෙන් උඩට නගපු ගමන් අපිට හම්බෙන්නේ කලාවැව. කලාවැවයි බලලුවැවයි දෙකම එකට තියෙනවා කියලා තමයි කියන්නේ. වෙන් වෙන්නේ කොහෙන්ද කියලා මම හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ අපි යන පැත්ත කලාවැව අනිත් පැත්ත බලලුවැව. අපි යන පැත්ත නැතුව අනිත් පැත්තට ගියොත් කෙලින්ම ගලේ වෙලට වැටෙනවා. තමයි අහල් තියෙන්නේ. මේ පාර කෙලින්ම ගියපුවාම කෙකිරාවට යන්න පුළුවන් අපිට. ඔයාලා බලන්නකෝ කොහොමද ලස්සන කියලා. පාරේ වම් පැත්තට යන ලස්සන වෙල්යාවල් ගොඩාක් තියෙනවා. කලාවෙන් තමයි මේ වෙල්යාවල් ඔක්කොම සම්පෝසිත වෙන්නේ. කොහොම හරි මේ පාරත් හරිම ලස්සනයි. තනකොළ වල දෙපැත්ත මාර ලස්සනයි පිරිසිදුයි. ඉන්න ආස හිතෙනවා. කොහමද අපි ගියපු දවස ඉද දවසක් ඉඳලා ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා විනෝද වෙන්න. මේ වීඩියෝස් ටික ඉස්සරහ තියෙනවා. ඔයාලා බලන්නකෝ. හෙලෝ යාළුවනේ අපි දැන් කලාවට ඇවිල්ලා ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර් ඉන්නවා තෙන්ට වෙලා අපි දැන් බර්ත්ඩේ ෂූට් එක කරන කෙල්ලයි තවල් එක ඇවිල්ලා හිටියා එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ද මල්ලිද අයියාද අයිත් මන් දන්නේ නැහැ කොහොමද කියලා බලමු මොකද වෙන්නේ කියලා කලාවේ ඉන්නේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා දවස් මට කියන්න බැරි වුණා ඉස්සෙල්ලා අපි වීඩියෝ එක පටන් ගත්ත වෙලේ කොහොම හරි තෙල් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එතනත් වීඩියෝ කැලටයක් තියෙනවා. ඒ ටිකත් බලන්න ඔයාලා. කොහොම හරි සෙට් 3ක් විතර පාස් කළා. සෙට් 3ේම පොලිව කොහෙද ඊශ්‍රායලේ පලස්තීනයේද ඇප්‍රිකාවයි ඊශ්‍රායලේද මන් දන්නේ ගහ ගන්නවලු. ඒ හින්දා කොහොම හරි ලංකාවේ මිනිස්සු ටික බය වෙලා තෙල් නැති වෙයි කියලා කට්ටිය තෙල් පෝලිං වල ඩීසල් පෝලිං වල ගුලි තියාගෙන ඉන්නවා. තෙල් ගහන්න යන්නේ හැබැයි තෙල් නෑ තෙල් ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන්නේ අපි තෙල් හොයමින් යන ගමන ඉන්නේ අද හිටපු නැති vlog එකක් මේක දැන් අපි තෙල් පොලිමේ ඉන්නවා ෂූට් එකක් කරන එක පැත්තක දාලා තෙල් ගහන්න
තෙල් කතාව ඔන්න ඔහොම ඉවරලා අපි කොහොම හරි කලාවැවේ වානගාවට ලං වුණා. ඔය ඉස්සරහ තියෙන කලාවේ වාන තමයි. ඔයාලා බලන්නකෝ. හෙලෝ යාළුවනේ, දැන් ඔයාලා ඉන්නේ කලාවේ වානගාව. පේනවනේ වෙලා තියෙන හානිය. එන මොකද? පාර ඔක්කොම ගැලවිගෙන ගිහින් තියෙන්නේ. ඉස්සෙල්ලා නැස. අර ඇද වෙන්නේ කලාවේ වාන. ඔන්නොහොම අපි කලාවේ වානත් පාස් කරලා ඉස්සරහට ආවා. ගොඩාක් අය ඇවිල්ලා හිටියා ඉරිදා නිසා. එයාලගේ නිමාඩු දවස විවේකී සුවයෙන් ගත කරන්න. අයිස්ක්‍රීම් වාහන, බස්, එතකොට කෑම විකුණන කඩ ගොඩක් තිබ්බා. අපි ඔහොම ඉස්සරහට යනකොට සිදු දාගෙන නටන ලස්සන පවුලක් හම්බුණා. ඒ පොඩි වීඩියෝ කැලලකුත් තියෙනවා. ඔයාලා බලන්නකෝ. අපි ඊට පස්සේ කොහොම හරි තනකොළ ලස්සනට අවිලා තියෙන ලොකේෂන් එක සිලෙක්ට් කරගත්තා. අපි දැන් හදන්නේ ෆොටෝ ෂූට් එක පටන් ගන්න තමයි. අපේ සිතුම් ෆොටෝග්‍රැෆර් තමයි ෆොටෝස් ගහන්නේ. ඔය කපල් එක. ලව් ෂූට් එක පටන් ගන්න හදන්නේ. අපේ ෆොටෝග්‍රැෆර් ඉන්නවා. ෂූට් එක කරන නංගි අතන ඉන්නවා. බර්ත්ඩේ ෂූට් එක කරන්නේ. අපි බලමු කොහොමද බර්ත්ඩේ ෂූට් එක ගන්න කියලා. අපි ඉන්නේ කලාවේ. කට්ටිය අද ඉරිදා හින්දා නිවාඩු පාඩුව පවුලේ කට්ටියත් එක්ක එල්ලින්නවා පොඩි රොමත් දාලා අතල්ලක් දාලා යන්න. බලමු මොකද වෙන්නේ කියලා. ෆොටෝ ෂූට් එක යනවා. යාළුවා ෆොටෝ ෂූට් එක කරනවා මම ඉන්නේ. තව චුට්ටක් ගෑන් ගෝගෙන ඕනේ ගන්න. ආන් රයිට්. ඔම්ම හරි බිම් බලන්න. ආන්නේ. අතන වලට පේනවත් මේ කට්ටිය නටනවා. අපි ඊට පස්සේ ඒ බර්ත්ඩේ ෂූට් එක කරන ගෑල් ළමයාගේ වයසට හරියන්න නම්බර්ස් බැලුම් එකක් ගෙනත් තිබ්බා. ඒ ටික පිම්බුවා. ඊ පිම්මන ටයිම් එක ගත්ත වීඩියෝ කැලක් තමයි තියෙන්නේ. බලමු මේ ෂූට් එක කරන හැටි අපි. කෙලින් උන්නේ. ඉතර නෙවෙයි පල්ලෙහාට. ආව. කෙලින් කරේ. ඊට පස්සේ කොහොම හරි නම්බර්ස් බැලුම් ටිකත් අතට දීලා මේ ෂූට් එක පටන් ගත්තා අපි. කොහොම හරි ෆොටෝස් ටික ගහගෙන ගියා සිතුම්. මේ තියෙන්නේ සිතුම්ගේ කැමරා බඩු ටික දාන බෑග් එක. ලෙන්ස් එක තියෙනවා. අනිත් වගේ නම් මම දන්නේ නැහැ. ලෙන්ස් වගේක් තිබ්බා. තව පවර් බෑන්ක් වගේක් තිබ්බා. කැපැසිටි දාන මෙමරි කාඩ් වගේක් තිබ්බා. ඊයතර ෂූට් එක මීට යනවා. නිල් බෝම්බයක් ගන්න හදන්නේ. නේද? මේක ඔයාගේ ඊළඟ අවුරුද්දට. ඊට පස්සේ කොහොම හරි අපි බ්ලූ ස්මෝක් එකත් එක්ක ෆොටෝස් ටිකක් ගහන්න පටන් ගන්න හදන්නේ. සිතුම් පොසිෂන් එක කියලා දෙනවා. මෙහෙම කරන්න මෙහෙම ඉන්න කියලා. ගෑනු ළමයි ටික පුරුදු වෙන ගමන් තමයි හිටියේ. අපි බලමු ඉතින් ඊට පස්සේ මොකද උනේ කියලා. ඔන්න ඔහොම ඊට පස්සේ ඊළඟට ඕනේ පෝස්ට් ටිකට බ්ලූ ස්මෝක් එකත් එක්ක ෆොටෝස් ටික ගහගන්න තමයි හදන්නේ. ගෑනු ළමයි ස්මෝක් එකත් එක්ක ඉස්සරහට ඇවිදලා මගේ යාළුවා සිතුම් එයාට ඕන විදිහට ෆොටෝස් ටික ගන්නවා. ඒක හරිම ලස්සනයි. ෆොටෝස් ටිකත් ලස්සනට තිබ්බා. ඔයාලම බලන්නකෝ. මම දැන් කෙල්ලගේ බොයිෆ්‍රෙන්ඩ් ගෙන් අදහස් විමසන්න තමයි යන්නේ. කෙල්ල ෆොටෝ ගහන එක දුක්කිට මේ කොල්ල ඉන්න දැකලා තියෙනවා දාන්න. යාළුවා මොකද කරන්නේ? පාවෙලා ඉන්නේ. ලව් යාළුවනේ මම පාරි දෙකට ඉන්නේ. අපේ යාළුවා ෆොටෝ ෂූට් එක කරනවා. එබත් වෙන කලාව. දැන්
කපල් ෂූට් එක කපල් කොල්ලා කියලා ෆොටෝ ගන්න යන්නේ. ඊට පස්සේ ආයෙත් සිතුමයි මා එකතු වෙලා කපල් එකට ඉන්න ඕනේ පෝස්ට් ටික කියලා දුන්නා. ඒ විදිහට ලෑස්ති වෙන ගමන් තමයි හිටියේ. ඒ දෙන්නත් සිතුම් මහල්ලන පෝස්ට් ටික කියලා දෙන ගමන් හිටියේ. බලමු ඉතින් අපි ඉස්සරහට වීඩියෝ මොකද වෙන්නේ කියලා. ෂූට් එක වෙනකොට කොහොම හරි ෆොටෝ 228ක් ඇදලා තිබ්බා. ඒ වීඩියෝ එක ඉස්සරහා තියෙනවා. මේ තියෙන්නේ මම සිතුම්ට කියලා ගහගත්ත ෆොටෝස් 3ක්. සිතුම් පෝස්ට් එක කිව්වා මම ඒ විදිහට හිටියා. ඒ ගහ ෆොටෝස් 3ක් තමයි තියෙන්නේ. හෙලෝ යාළුවනේ. අපි දැන් ෆොටෝ ෂූට් එක ඉවරයි. දැන් යන්න හදන්නේ. නතරින්න කපල් එක බර්ත්ඩේ ෂූට් එක කරපු කට්ටිය. ආර යන්නේ අපේ ෆොටෝග්‍රැෆර් බයික් ටික අතර නතර කරලා දෙනවා. කට්ටකාල ෆොටෝස් ටික ගහගත්තා. කපල් එක ඉන්නවා. බර්ත්ඩේ ෂූට් එක කපල් එක දෙකම ගහගත්තා අපි. ෆොටෝග්‍රැෆර් යාළුවනේ අපි යන ගමන් ඉන්නේ. තාම කලාවේ ඉන්නේ. ෂූට් එක ඉවරයි. අපි දැන් කන්න යන්න හදන්නේ. සිතුම් යාළුවා ඉන්න ඉස්සරහා. අපේ ෂූට් එක කරපු ඩබල් පිටිපස්සේ ගෙනවා. දැන් වෙලාව කොහම හරි පහ වෙලා තියෙන්නේ. අවස්ථේ නවතටම බලමු. දැන් කන්න යන්න හදන්නේ. ඉස්සරහ සෙට් එකමු. කලාවේ අවසානයට වෙන්න කඩවර දේවාලය තියෙනවා. කඩවර දෙවියෝ තමයි මේ ආරක්ෂකයා. මේ පැත්තේම ආරක්ෂකයා. මම වැඩි විස්තර දන්නේ නැහැ. කොහම හරි ඔය ඉස්සරහ තියෙන්නේ කඩවර දේවාලය. එතන හාස්කම් ගොඩක් තියෙනවා කියලා කියනවා කට්ටිය. මට මතකයි අපේ මම පහවසර සැතලියද්දී අපේ පහවසර මිසුත් ඇවිල්ලා උතන්ට බාර වුණා. ඔන්න ඔහොම ෂූට් එක ඉවර වෙලා වත් පාස් කළා. අපි මීට ඉස්සරහට යන ගමන් හිටියේ. ඉස්සරහා තියෙනවා ලස්සන කන්දක්. මේ හරියම තමයි අවගණ විජිතපුර තියෙන්නේ. අවගණ පාස් කරලා ආවේ. විජිතපුර පන්සල පාස් කරනවත් එක්කම තමයි මේ ලස්සන කන්ද හම්බෙන්නේ. මේ තියෙන්නේ ලස්සන කන්ද. හරියම ලස්සනයි කන්ද. කන්දට එහා පැත්තේ තියෙනවා ලස්සන ඉස්කෝලයක්. ඒ ඉස්කෝලේ තමයි තියෙන්නේ. වත් පාස් කළා කගිරාවේ පළ පාර ඉස්සරහට යනකොට ආයෙත් අපිට දකින්න හම්බුනේ තෙල් ප්‍රස්ටිං බැට කන අපේ ලාංකිකයෝ. වෙන රටවල් ඇති වෙන යුද්ධ නිසා අපේ ලංකාවේ මිනිස්සු තෙල් නැති වෙයි කියලා පෝලිං වලට ඇවිල්ලා පෝලිං වල ඉන්නවා. තෙල් නැත්ත තියනවාද කියලා නම් මන් දන්නේ නැහැ. කට්ටිය පෝලිං වල හිටියා. මම වීඩියෝ ගැලුවත් ගත්තා. අපේ ගමන අවසානයේට කොහොම හරි ලස්සන ඊවිනිං වයිබ් එකක් අපිට දකින්න පුළුවන් වුණා. විල්යාය මැද්දෙන් ලස්සනට ඉර පේනවා. ඉර බෑගෙන යනවා. ඒක මාර ලස්සනයි. අපි කොහොම හරි අවසානයට නීරුවේකට කන්න ගියා. කපල් එකේ දත ගැලවුවා. අන්නයි හදන්නේ. සිතුම් ඉන්නවා, මම ඉන්නවා. අපේ කවුද බං ෂූට් එක කරපු ඩබල් ඉන්නවා. ෂූට් එක කරපු ඩබල් එකේ දත ගලවන්න හදන්නේ. මේ වෙලා ඉන්නේ. කන්න හදන්නේ. අපි බලමු. මතයි දැන් නතර වෙන්නේද මතයි. ඉන්නේ නීරෝ එකේ. අපි ඊට පස්සේ කොහොම හරි ෆුල් රයිස් දෙකක් දාගෙන හොඳට බඩ පැලෙන්න ගෑවා. කාලා ඔන්න පිළියට ආවා. ඉතින් නීරෝ එක වීඩියෝස් වල ගොඩක් තැන්වල කියනවා නීරෝ එක ගැන. කොහොම හරි ඔන්නෝම අපේ දවස ඔය විදිහට ඉවර වුණා. ඔය තියෙන්නේ අපේ ෂූට් එකෙන් ගත්ත ෆොටෝස් ටික. ලස්සනයිද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න යන්න. අපේ සිතුම් මල්ලිව ඔයාලටත් ෆොටෝ ෂූට් එකකට සම්බන්ධ කරගන්න ඕන. ස්ටුඩියෝ දේව් 077 10 56 176 මැසේජ් එකක් දාන්න. දැන් විතර ආවේ. දවසේ වුණා වුණේ ඉතින්
සූට් එකට ගියා කලාවට දැන්කොමරි හට හමට තරදී ගවල්ල විල ගෙදට මදාර ගිය කෑවා අදසමගේ ගියවුණ හොම තමයි එනම් විය සබස්ක්‍රයිබ් කරන්න කමට අදදාන්න ලයික අදදාන්න හොඳ නරක කියන්න ඔලොක්කොම් පරිසම සතුරින් ඉන්න එනම ගිහිගන්න බයි බයි අලුත්තුටික සෙට්ටමු